සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ හැමෝටම අපේ යාළුවෝ. අපි ඩේලි අපේ කොහොමද ඉන්ඩිකේටර් එක වැඩ කරලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව ඔයාලා දැනුවත් කිරීමක් කරනවා අපි YouTube කරා, ඒ වගේම Facebook කරා, ඒ වගේම TikTok හරහා අපි දැනුවත් කිරීම කරනවා. ඒ නිසා අපේ මේ YouTube channel එකේ අපි ඔයාලගේ දානවා මේකේ විස්තර කොහොමද අපේ ඉන්ඩිකේටර් එක, ඒ වගේම සිග්නල් එක අපි දිනපතා දාන සිග්නල් එක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව ඔයාලා දැනුවත් වෙන්න අපි මේකෙදි ඔයාලට පෙන්නලා දෙනවා. ඒ වගේම තමයි අපි ඔයාලට විටින් විට අපි කියනවා කොහොමද මේකෙදි අපි කොහොමද ට්‍රේඩ් කරන්න ඕන, මොනවද අපේ මේකේ තියෙන ඉන්ඩිකේටර් එකත් එක්ක තියෙන ඔයාලට ලැබෙන වාසි අපි ගෲප් එකේ WhatsApp ගෲප් එකේ සියල්ලම දැනුවත් කරනවා. ඒ හින්දා WhatsApp ගෲප් එකේ ඉන්න ඉන්ඩිකේටර් එක බයි කරේ නැතත් ඒකේ අපි කරන දේවල් ටික ඔයා බලාගෙන ඉන්න මොනවද මේකේ කෙරෙන්නේ, වෙනත් ඒවාට වඩා වෙනස්කම් තියෙන්නේ මොනවද කියන කාරණේ ඔයාලට හොඳට දැනගන්න පුළුවන් අපි කරන දේවල් නිසා. ඒ නිසා මම කියනවා ඔයාලට මුලින්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ලකුෂෙන් අපේ academy එකේ තියෙන. ඒ වගේම තමයි ඒකෙදී ඔයාලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා අපේ මේක ඔයාගේ යාළුවෝ අතරට ෂෙයා කරලා බෙදා ගන්න අපි මේක කොහොමද ඔයාට මේකෙන් කොහොමද ප්‍රොෆිට් කරන්න කියන කාරණේ අපි කියලා දෙන්න. හරි. අපි ඩේලි ඔයාලට කියලා දෙනවා පෙන්නලා දෙනවා කොහොමද අපේ සිග්නල් එක ප්‍රොෆිට් කරලා තියෙන කියන කාරණේ අපි අද බලමු. 2026 2 2 දිනට අදාළ දවස් දෙකටම අදාළව මම මේක ඔයාලට දානවා. එතකොට forex market එකේ අපි සඳුදා තමයි ට්‍රේඩින් අපේ සිග්නල් එකේ ඉන්නේ. ඒ වගේම මාකට් එක වැඩ කරන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා. ඒකෝ forex සිග්නල් වලට ට්‍රේඩ් කරන අයට ඒකේ අපි පෙන්වන්න පුළුවන්. ඒ වගේම ක්‍රිප්ටෝ වලට අදාළව අපි දවස් 7ම ඔයාලට සිග්නල් හම්බ වෙන සාමාන්‍යයෙන් දවසකට 30ක් 35ක් 40ක් ඔය වගේ ප්‍රමාණයක් හම්බ වෙන. හැබැයි අපිට හැම එකකටම සිග්නල් එක ට්‍රේඩ් දාලා ඒක මේල් ලේබල් එකක් ආවා ඇලර්ට් එකක් ආවා කියලා හැම එකකටම සිග්නල් වලට දෙමීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකයි තමයි අපිට ඔයාලට පෙන්වලා දෙන්න ඕන. ඉන්ඩිකේටර් එකත් එක්ක ඔයාලට පුළුවන් මේකේ ඔප්ෂන් එකක් සොලියුෂන් එකක් ගන්න. ඒ වගේම ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කොහොමද කියන ආකාරය අපිට දැනගන්න පුළුවන්. අපි බලමු මුලින්ම ASS කියන coin එක. එතන තියෙනවා ඔයාලට පේනවා ඇති ASS coin එක. ASS coin එකෙන් අපි බලමු කොහොමද අපේ ඉන්ඩිකේටර් එකට අනුව වැඩ කරලා තියෙන්නේ කියන කාරණය. මෙන්න මේ තියෙනවට පෙන්ලා දීලා තියෙනවා මේ ASS එක. ඒකේ සාමාන්‍ය සෙල් ලේබල් වැටිලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ සෙල් ලැබිලා ලේබල් එක වැටිලා තියෙනවා. අපේ මේ ඇලර්ට් එකත් එක තමයි මේ ටික වැටිලා තියෙන්නේ මේ පේන්නේ. ඔය සෙල් වැටිලා තියෙන විදිහ ඔයාලට පේනවා ඇති. මාකට් එක බිට්කොයින් එක ගොඩක් දුරට බෙයාරිස් මාකට් එකක් බවට පත් වුණා. 90 වගේ රේන්ජ් එකේ ඉඳන් 90000 ඉඳන් 90500 92 ඉඳන් මෙන්න මේ දක්වාම 74555 වෙනකම් ලොකු රේන්ජ් එක මේ සෙල් එකක් මේ තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකෙමුත් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පේනවා ඇති ඔයාලට මේ BOS හදා මෙන්න මේ පහලට තමයි ඇවිල්ලා තියෙන්නේ නේද? හොඳට කන්ටිනියු වෙනවා පෙන්නලා දීලා තියෙනවා. හින්දා අපිට මෙතනදී අපි මෙතන ඉඳන් පටන් ගත්තා නම් අපිට මේ දක්වාම ට්‍රේඩ් කරන්න විශාල අවශ්‍යන හැකියාවක් තියෙනවා. මෙන්න මේ දක්වාම අපිට ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්න පුළුවන්. අපේ මේ ඉන්ඩිකේටර් එක හරහා ඔයාලට දැනගන්න පුළුවන් එක වෙන කිසිම එකකින් මෙන්න මේ විදිහේ ඔප්ෂන් ඔයාලට මෙතන ඔප්ෂන් 12ක් විතර තියෙනවා. ඒ හැම එකකින්ම ඔයාලට පුළුවන් සිග්නල් එකට විතරක් නෙවෙයි හැම එකක්ම ඔයාලට දැනගෙන පුළුවන් ට්‍රේඩින් එකට එන්න. එතකොට ASS coin එකේ අපි දීලා තියෙන ඒවට අනුව ප්‍රොෆිට් තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ එතන ඉඳන් අපි සෙල් වල සිග්නල් වලට දැම්මනම් ඕන තරම් අපිට ප්‍රොෆිට් ගේම් එකක් තියෙනවා. දැන් මෙතන අවසාන මොහොතේ අපිට බයි සිග්නල් එකක් ඇවිල්ලා තිනවා. ඒ බයි සිග්නල් එක ආවා වගේම මෙන්න මේ විදිහට වල පේනවා ඇති මේ උඩට ගිහලා දෙනවා. මෙන්න මේ අවස්ථාවවලදී වුණත් අපිට ප්‍රොෆිට් කිරීමේ හැකියාව තියෙනවා. ඔයාට ඕන තරම් මේක ඇදගෙන යාමේ කියන්නේ අර ඉස්සරහට ට්‍රේඩ් එක ඇදගෙන යාමේ අරන් යාමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන මෙතන ඕවර් බ්ලොක් එකක් තියෙනවා. මෙන්න මෙතනින් අපි පරිස්සම් වෙන්න ඕනේ. මෙතනින් ආයෙ රිවර්ස් වෙන්න පුළුවන්. එතකොට ආයෙ පහළට යනවා. එතකොට අපිට ඒ අවස්ථාවන් වලට අනුව ඔයාට පුළුවන් තීරණය කරන්න මට මේ අද දවසට ඇති ප්‍රොෆිට් එක මට ඇති. එහෙම කියලා ඔයාට එතනින් රිජෙක්ට් වෙලා අයින් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරි. අපි බලමු තව කොයින් කිහිපයක්.
අපි බලමු SHIB coin එක. SHIB coin ගොඩක් coin අපිට ඇවිල්ලා තියෙනවා. ඒ හැම එකක්ම profit මට්ටමේ අපිට ඕන coin එක trade කරත් ඔයාලට මේ profit එක ගන්න පුළුවන් හැකියාව දෙනවා. බලමු SHIB SHIB coin එක. ඒකත් ඒ විදිහටම තමයි. මේ තියෙනවා හැම අවස්ථාවකදීම මෙන්න මේ විදිහට trend line එක දැන් ඔන්න මෙතන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ආය change වෙලා තියෙනවා. ඔයාලට පේනවා බලමු. මෙතනදී ඔයාලට පේනවා අපි දාලා තියෙන signal වලට අනුව මෙතනදී අපි sell signal දීලා දෙනවා, buy දීලා දෙනවා. ඔයාලට මේ trend line එක හරහා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ අපි ඉරිගාලා තියෙන තැන් වලින්. මේ හැම එකකින්ම ඔයාලට පුළුවන් profit කරන්න. මෙතනදී ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මේ order block තියෙනවා, ඊට පස්සේ liquidity අවස්ථා තියෙනවා. ඒ හැම එකකින්ම අපිට පුළුවන් මේ change එකක් විදිහට ගන්න. ඒ වගේම BOS හදා ඇවිල්ලා තියෙනවා. මේ පේන්නේ BOS හදා පහළට තමයි ඇවිල්ලා තියෙන්නේ. නේද? bearish market එක continue තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ BOS හදා ඇවිල්ලා මෙන්න මේ choch අවස්ථාවේදී මෙතනදී market එක change වෙන අවස්ථාවක් අපිට පෙන්නා මේ liquidity අවස්ථාවත් එක්ක. ඒ නිසා ඔයාලට පේන්නනවා ඇති මෙතනින් මාකට් එක චේන්ජ් වෙනවත් එක්කම බයි සිග්නල් එකක් වැටලා තියෙනවා. ඒ බයි සිග්නල් එක දිගේ මේ උඩට මාකට් එක ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවන් ඔයාලට පුළුවන් මාකට් එක කියවන්න කොහොමද මේ මාකට් එකේ ප්‍රොසීඩි එක කොහොමද මේක යන්නේ කියන එක ඔයාලට පුළුවන් හරියට පොතක පත්තරයක තියෙන දෙයක් වගේ කියවන්න ඔයාලට මේකට හුරු වුණා. ඒ නිසා ඔයාලට ලේසි මේකෙන් ට්‍රේඩ් කරන්න. මේක ඇත්තටම ඔයාලට වෙන සිග්නල් නිකන් ඔය සිග්නල් එකක් අරන් ඇලර්ට් එකකට දානවට වඩා පට්ටම ලේසි. ඒ නිසා මේක බලන්න. ඊට පස්සේ අපි බලමු RUNE coin එක RUNE කියන coin එකෙත් අපිට සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් අපි බලමු කොහොමද කියලා. ඒකෙත් මේ සෙල් අවස්ථාවන් තියෙනවා. මේ තියෙන්නේ සෙල් අවස්ථාවන් තියෙන හැම එකකින්ම අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. මෙතන සෙල් එකක් දීලා දෙනවා. එතන හැබැයි පොඩි අවස්ථාවක් මෙතන ගිහිල්ලා හැබැයි මාකට් එක නැවත හැරිලා තියෙන උඩ පැත්තට. හැබැයි අපිට මෙන්න මේ අවස්ථාවකදී අපිට පුළුවන් මෙන්න මේ රේන්ජ් එකක් ඇතුලේ යන්නේ නේද? මේ ලික්විඩිටි අවස්ථාවේ රේන්ජ් අපිට මේවා සපෝට් ලයින් රෙසිස්ටන්ට් ලයින් විදිහට හොඳට භාවිතා කරන්න පුළුවන් විදිහට ඔයාට ඇඳලා එක chart ගහ එහෙම වුණාවත් මහන්සි වෙන්න දෙයක් නැහැ. මේක ඇතුලේ සේරම දේවල් ටික තියෙනවා. ඒ නිසා අපිට මේකෙමුත් හොඳ වැඩක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම තමයි ASS coin එක මම ඉස්සෙල්ලා කිව්වා. ASS coin එකත් sell signal buy signal ඒ හැම එකක්ම දීලා දෙන මේ rose coin එක. ඒ වගේම තව තියෙනවා mana coin එක, sand coin එක හැම එකකම අපි signal දීලා තියෙනවා. ඒ විදිහට අපිට පුළුවන් මේ profit කරන්න. අන්න අපි බලමු ASS coin එක. මේ තියෙන ASS coin එක මම අඳලා තියෙනවා sell අවස්ථාවක් තියෙන buy එකේ පොඩි දුරක් ගිහලා නැවත ආයෙ sell පැත්තට continue වෙලා තියෙනවා. ඒ continue වුණ එක මේ දක්වා මේකවට trend line එකෙන් ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. මෙතනින් පටන් ගත්ත ගම මෙතනට තාම change වෙලා නැහැ. මේක තාම change වෙලා නැහැ. අපිට ඔයාට හොඳයි කියලා හිතන එකකින් ඔයාට පුළුවන් ඔයාගේ trade එක පවත්වාගෙන යන්න. ඊට පස්සේ අපි බලමු crypto market එක බැලුවට පස්සේ අපි බලමු forex market එකට අදාළව සඳහා දිනේදී කොහොමද market එක වැඩ කරලා තියෙන්නේ කියලා. forex market එකට අදාළව මෙන්න මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා signal කීපයක්. ඒකෙදි XAGUSD ඒ වගේම EURUSD XAUUSD කියන coin වල ඒ වගේම තව කිහිපයක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු XAUUSD මේ තියෙන XAUUSD ඒකෙත් අපි sell signal දීලා තියෙනවා. ඒක ඔයාලට පේනවා ඇති හොඳටම පැහැදිලි වෙනසක් තියෙනවා. මේ sell අවස්ථාව දීලා තියෙනවා. එන්න ඒ අවස්ථාවේ ඉඳන් උඩට අපිට profit ගන්න උපරිම ගන්න පුළුවන් ආකාරයට මේ විදිහට market එක bearish market එකට කියලා දෙනවා. ඔයාලට මේ BOS හදා ඔයාලට මේ අවස්ථාවවලදී තේරුම් ගන්න පුළුවන් අපිට කොහොමද මේ market එක ගිහිල්ලා තියෙන කියන එක. දැනට buy අවස්ථාව ගිහිල්ලා තියෙනවා කැනල් කිහිපයක්. නැවත ආයෙ sell එකක් අපි වෙලා තියෙනවා මෙන්න මේ අවස්ථාවේදී. අපිට මෙතන ඉඳන් මෙන්න මේ අවස්ථාව මේ තියෙන support line එකක් විදිහට තියෙන liquidity අවස්ථාවේදී අපිට පුළුවන් මේක භාවිතා කරලා අපිට ඉතින් trade එක close කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ
මාකට් එක වැඩ කරපු විදිය, අපේ chart එක වැඩ කරපු විදිය, ඒ වගේම අපේ සිග්නල් එක වැඩ කරපු විදිය ගැන පෙන්නන්න පුළුවන්. අපිට ගොඩාක් තියෙනවා. වාට ඒ හැම එකම පෙන්වන්න අවස්ථාවක් නැහැ. පොඩි කාල සීමාවකදී අපි මේක ඉවර කරනවා. හැම අවස්ථාවකදීම අපිට ප්‍රොෆිට් ගන්න පුළුවන් විදිහට මේ සිග්නල් වැඩ කරලා තියෙන කියන කාරණේ තමයි ඔයාලට අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා ඔයා අපිත් එක්ක එකතු වෙලා ඔයාලට පුළුවන් මේ විදිහට දිගටම අපිත් එක්ක ට්‍රේඩ් කරලා මේ ඉන්ඩිකේටර් එකට හුරු වෙලා ලස්සනට කිසිම බයකින් සැකයකින් තොරව අපි සාමාන්‍ය ට්‍රේඩ් කරන්න ගියා මාර පීඩනයක් තියෙනවා. අපිට මාර බයක් තියෙනවා. හැබැයි මේ බය අපි අයින් කරන්න ඕනේ නේද? අපි මේ බය අයින් කරලා අපිට ට්‍රේඩින් කරන්න පුළුවන් හැකියාවක් ඔයාලට තියෙන්න ඕනේ. එතකොට ඔයාලට මාර විදියට ස්ටැටිස්. එතකොට තමයි ඔයාලට පුළුවන් ඉස්සරහට මේක ඉස්සරහට යන්න. නැත්නම් අපි බයෙන් සල්ලි දිනේව දානකොට ලොකු රිස්ක් එකක් අපි ගන්න. එතකොට අපිට ඒක ලොස් වීමේ තියෙන ඒ අවදානම ගොඩක් වැඩි. හැබැයි අපි මෙහෙම කරද්දී ඔයා දන්නවා මේක කොයි පැත්තටද යන්නේ. කොයි පැත්තෙන් අපිට මෙතනින් කට් කර අපිට පොඩි ප්‍රොෆිට් ලොස් එකක් තිබුණත් අපිට කට් කර ගැනීම අවස්ථාවක් තියෙනවා. මේ හැම එකම වාට තියෙනවා. එහෙනම් අපි ඉස්සරහට බලමු අපිත් එක්ක ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට කියන්න අපේ channel එක නැවතත් තියෙනවා subscribe කරලා තියාගන්න හැමෝටම